ලෝකය හෙල්ලූ ජෙෆ්රි එප්ස්ටීන්ගේ මිනීමරු දූපත ගැන ඔබ ඕනෑ තරම් අහලා ඇති. ඒත් ඒ දූපතේ සිද්ධ වුණු දේවල් ඇස් දෙකෙන් දැකපු එකම සාක්ෂිකරුවෝ කවුද කියලා ඔබ දන්නවාද? ඔවුන් මිනිස්සු නෙවෙයි, සත්තු. අද අපි හෙළි කරන්නේ එප්ස්ටීන් දූපතේ රඳවාගෙන සිටි අද්භූත හිස්වැසුම් පැළඳි ජීවීන් සහ මිනිස් පෙනුමට සමාන සතුන් ගැන තියෙන භීතිකාජනක රහස් කිහිපයකුයි. ගණනක් වූ නිහඬ සාක්ෂිකරුවෝ දූපතට ඇතුළු වෙන ඕනෑම කෙනෙක් මුලින්ම දකින්නේ එහි නිදහසේ සැරිසරන මොණරුන්වයි. එහි මොණරුන් 100කට අධික ප්‍රමාණයක් සිටි බව වාර්තා වෙනවා. ඒත් මේ මොණරුන් සාමාන්‍ය සුරතල් සත්තු නෙවෙයි. ඔවුන් මේ දූපතේ ස්වභාවික එලාම් පද්ධතියක් විදිහට පාවිච්චි කළා. රෑ කාලයේදී මේ මොණරුන්ගේ හඩ මිනිස් විලාපයකට සමානයි. දූපතේ රහසිගත උමං ඇතුලේ සිද්ධ වුණු අපරාධවලට මේ මොණරුන් නිහඬව සාක්ෂි දරනවා ඇති. එප්ස්ටීන් දූපතේ රහස් රකින අමුතුම මුරකරුවෝ පිරිසක් ඉන්නවා. ඒ තමයි අඩි 5-6ක් විතර දිග. බලන අයට පුංචි ඩයිනෝසෝරසයන් වගේ පේන යෝධ ඉගුවානන්. මේ සතුන් සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙච්චර විශාල වුණේ කොහොමද? ගොඩක් දෙනා සැක කරන්නේ යාන තාක්ෂණය ගැන. උමතුවක් තිබුණු එප්ස්ටීන් තමන්ගේ රහසිගත විද්‍යාගාර තුල මේ සතුන්ව යාන පරීක්ෂණ වලට ලක් කළ බවයි. අන්තර්ජාලයේ පැතිරෙන බොහෝ කුමන්ත්‍රණ පරීක්ෂණ වලට අනුව ඔහු මිනිස් යාන පවා යොදාගෙන උරග මිනිසුන් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. අදටත් මේ දූපතේ වහලවල් සහ පවුරු උඩ නිශ්ශබ්දව බලාගෙන ඉන්න මේ බියකරු ඉගුවානන් එදා දූපතේ වුණු අද්භූත සිදුවීම් ඇස් දෙකෙන් දැකපු එකම සාක්ෂිකරුවන් කිව්වොත් නිවැරදි. දැන් අපි යමු වීඩියෝ එකේ වඩාත්ම භයානක කොටසට. ඒ තමයි හිස්වැසුම් පැළඳි සත්තු දූපතේ ද ටෙම්පල් නමින් හඳුන්වන අමුතු ගොඩනැගිල්ල අසල හිසට යම් උපකරණයක් හෝ වෙස් මුහුණක් පැළඳි සතුන් ගැවසුණු බවට කටකතා තියෙනවා. එප්ස්ටීන් සතුන්ගේ මොළය පාලනය කරන ඉලෙක්ට්‍රොනික උපකරණ පාවිච්චි කළාද? එහෙමත් නැත්නම් අද්භූත පූජාවන් සඳහා මේ සතුන් වෙස් ගැන්වුවාද? මේවා අදටත් විසඳෙන්නේ නැති ප්‍රහේලිකා. මේ දූපතේ අභිරහස තවත් බියකරු කරන්නේ එහි සැරිසරු හිස්වැසුම් පැළඳි අමුතු සත්තුයි. මේවා සතුන්ගේ මොළය පාලනය කරන්න පාවිච්චි කරපු තාක්ෂණික උපකරණද? එහෙමත් නැත්නම් අර අමුතු දේවාලයේ ඇතුලේ කරපු විහිසුණු පූජාවල කොටසක්ද? අදටත් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබිලා නැහැ. අන්තර්ජාල කුමන්ත්‍රණ පරීක්ෂණ වලට අනුව කියවෙන්නේ මේ ඉගුවානන් සහ මිනිස් ජාන මිශ්‍ර කරලා උරග මිනිසුන් නිර්මාණය කරන්න එප්ස්ටීන් උත්සාහ කළ බවයි. දූපතේ රහස් විද්‍යාගාර තුල මෙවැනි අමුතු ජීවීන් සිටි බවට සාක්ෂි නැතත් අදටත් මිනිස්සු ඒ ගැන සැක කරනවා. දූපත වටා ඇති මුහුදේ මෝරුන් විශාල වශයෙන් ගැවසුණු බව වාර්තා වෙනවා. එප්ස්ටීන් හිතා මතාම මෝරුන්ට ආහාර දමමින් ඔවුන්ව දූපත අවට රඳවාගත් බවට කතාවක් තිබෙනවා. මෙහි අරමුණ වූයේ දූපතෙන් පැන යාමට උත්සාහ කරන අය බිය ගැන්වීමට සහ ආරක්ෂාවටයි. ඒ විතරක් නෙමෙයි. මේ දූපතේ පාළුවට ගිය කොන්වල යෝධ කැස්බෑවන් සහ ලෝකයේ විවිධ රටවලින් ගෙන්වූ දුර්ලභ ගිරවුන් රඳවා සිටියා. රෑ කාලයේදී ඇහෙන බකමූණන්ගේ හඩවල් දූපතේ අද්භූත බව තවත් වැඩි කළා. මේ සත්තු හැමෝම එප්ස්ටීන්ගේ රහස් රකින නිහඬ මුරකරුවෝ වගේ.
ඉතින් මේ හැමදේම ආපුවාම ඔබට මොකද හිතෙන්නේ? අඩි 6ක් දිග ඉගුවාන, හිස් වැසුම් දාපු අමුතු සත්තු සහ මිනිස් පෙනුමට සමාන ජීවීන්. මේවා හුදු කටකතා විතරක්ද? ජෙෆ්රි එප්ස්ටීන් තමන්ගේ රහස් රකින්න සතුන්ව විවිධ විදිහට පාවිච්චි කළා කියන එක නම් දැන් පැහැදිලි. අද එප්ස්ටීන් මිය ගිහින් දූපත පාළුවට ගිහින්. ඒත් ඒ පාළු දූපතේ අදටත් ඇහෙන මොණරුන්ගේ ඒ භීතිකා ජනක හඬ එදා එතන සිද්ධ වුණු දරුණු අපරාධවලට දෙන සාක්ෂියක් වගේ. ඔබ හිතන්නේ මේ සතුන් පිටුපස මීට වඩා ලොකු රහසක් හැංගිලා තියෙනවා කියලාද? නැත්නම් මේවා මිනිස්සුන්ව බය කරන්න හදපු කතා විතරක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් අභිරහස් තොරතුරු දැනගන්න පීඩියා මිස්ට්‍රි අපේ channel එක අදම subscribe කරන්න. තවත් දවසක මෙවැනිම කුතුහලයේ පිරුණු වීඩියෝවකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. ස්තුතියි.